Mage. බල්ලා Mage. බල්ලා Ah? බල්ලා Jo. තව අයියෙන් ගියාම මම ඇහෙනවා. ඇහෙන්නේ ඇහෙනවා නෑ නේද? එතකොට කොහොමද මම කියන තේරුම එනකොට නෑ කියනකොට කොට තියනවා කියන ගැල්ල කියපම් මං. Hi guys, welcome back to my YouTube channel. අද මං අරන් එන්නේ කෑගල්ල වීඩියෝ part 2. අද අපි මේ යන්නේ මේ කන්දෙන් එහා කන්දට කිව්වොත් මම හරි. අද මගේ කටහඬ පොඩ්ඩක් වෙනස් විදිහට ඔයාලට ඇහෙනවා ඇති. මේ පැත්තට ඉතින් මේ දවස්වල වහිනවනේ. ඇවිදින්න ගිහිල්ලා පොඩ්ඩක් විතර වැස්සේ තෙමිලා අසනීප වෙලා තමයි ඉන්නේ. ඒ වුණාට ඉතින් ඇවිදින එක නතර කරන්න බැහැනේ. ඔන්න අද අපි තුන්දෙනා යන්නේ අපේ තවත් මල්ලි කෙනෙක්ගේ ගෙදර. බස් එකෙත් යන්න පුළුවන්. ටිකක් දුර වුණත් මම හිතුව පයින් යන්න. මේ දෙන්නත් ඉතින් මාත් එක්ක පයින් යන්න කැමති වුණා. මේ වගේ ලස්සන ගමක් මැදින් කවුද අනේ පයින් යන්න අකමැති වෙන්නේ? ඇත්තටම මහන්සිය නම් පොඩ්ඩක්වත් දැනෙන්නේ නැහැ. ඉතින් මේ පැත්තේ ගම ඉවර වෙලා දැන් අපි ප්‍රධාන පාරට ඇවිල්ලා තමයි ඉන්නේ. මේ ප්‍රධාන පාර දිගෙත් මීටර 500ක් වගේ ගිහාම එයාලගේ ගමට යන හන්දිය හම්බෙනවා. අද වීඩියෝ එක නම් ටිකක් දිග වෙයි. මොකද අද දවසම ගෙවුන විදිහ තමයි මම මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ. බලන් ඉන්නකො අවසාන වෙනකන් අපි එයාලගේ ගෙදර ගිහිල්ලා මොනවාද කළේ කියලා. මේ තියෙන්නේ එයාලගේ ගෙදරට යන හන්දිය. මෙතන ඉඳන් නම් අපි පයින් ගියේ නැහැ. මොකද තවත් ගම ඇතුළට කිලෝමීටර 3ක් විතර යන්න තියෙන නිසා අපි ගියේ වීල් එකක් අරගෙන. එයාලගේ ගමේ නම තමයි හකහින්න. මේ වෙද්දි නම් වෙලාව උදේ 10ට විතර තිබුණ නිසා අවුවත් ටිකක් සැරට තිබුණා. ඔන්න එහෙනම් අපි ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා තේ එකක් එහෙම බීලා අපි ගියා ගමේ චුට්ටක් ඇවිදින්න. මොකද මෙයාලා ගමේ හැම තැනක්ම මාරම ලස්සනයි. මාර ලස්සන view එකක් තමයි තියෙන්නේ. අර පිටිපස්සේ එන දෙන්න නම් ප්‍රසිද්ධ වෙනවලු කියලා වීඩියෝ වලට එන්න වැඩි කැමැත්තක් නැහැ. ඔය අපි වීඩියෝ කරනවා කියලා තමයි ආපහු යන්නේ. බලන් ඉන්නකො එහෙනම් මෙයාලගේ ගම කොච්චර ලස්සනයිද කියලා. ඔයාලටත් මේ වගේ ලස්සන ගමක් තියෙනවා නම් පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ ගමේ නම මොකක්ද කියලා.
කලින් වීඩියෝ එකෙත් කිව්වනේ මේ පැත්තේ කුඹුරු තියෙන්නේ ගොඩාක් අඩුවෙන්. ඒ වුණාට මෙයාලගේ ගමේ නම් ටිකක් වැඩිපුර කුඹුරු තියෙනවා. ඒ කුඹුරු බලන්නකෝ ගොඩාක් වෙනස් අපේ පැත්තේ තියෙන ඒවට වඩා. මේ වෙද්දි නම් අවුවත් එක්ක පයින් යනවා කියන එක හරිම අමාරුයි. ඒ නිසා අපි කතා වුණේ කඩේට ගිහිල්ලා මොනා හරි පොඩි දෙයක් කන්න. මොනා හරි ගන්න. මොනා හරි ගන්න පොඩි දෙයක් ගන්න. ආයිස් නම් කාලා හොඳ නැති වෙන්නේ අවුවේ. නෑ කමන්න. කියනන් 300 අයිස්ක්‍රීම් එකකුත් කාලා අපි ආවේ පුංචි පන්සලක් බලන්න. මේක මෙයාලගේ ගමේ තියෙන එක පන්සලක්. එයාලා නම් කියන්නේ ඒකට ගලේ පන්සල කියලා. ඒ කියන්නේ මේක හදලා තියෙන්නේ ලොකු ගලක් උඩ. ඒ වගේම තමයි එතන පල්ලෙහා තියෙන view එක නම් මාරම ලස්සනයි. පන්සලෙත් ටිකක් වෙලා ඉඳලා අපි ආයෙම ගෙදර යන්න පිටත් වුණා. මොකද මේ වෙද්දි අපි 4 දෙනාටම මාරම බඩගිනි. දැන් ඇත්තටම මේ වෙද්දි වෙලාව දවල් 1ට විතර ඇති. ආපහු ගෙදර යද්දින් අපි ගෙදර ගියේ නම් ආව පාරෙන් නෙවෙයි. ළඟ කැලේ පාරක් තියෙනවා කියලා ඒ පාරෙන් තමයි අපි වෙක්කන් ගියේ. හැබැයි ඒ පාරේ යන එක නම් හිතන තරම් ලේසි උනේ නම් නෑ. මොකද ඒ පැත්තේ ගෙදරක හපන බල්ලෝ දෙන්නෙක් ඉන්නවා. ඒ වගේම තමයි කෙලින්ම කන්ද උඩට කැලේ ඇතුලෙන් තමයි නගින්න තියෙන්නේ. අපි ඉතින් ජීවිත අවදානමක් අරගෙන තමයි ඇත්තටම මේ පාරෙන් ගෙදර ගියේ. නෑ අනේ බොරුවට කිව්වේ. ඇත්තටම එහෙම මොකුත් උනේ නෑ. දැන් ඉතින් වොෂ් එකක් දාගෙන කන්න තමයි තියෙන්නේ. අපි ගෙදර එනකොට එයාලගේ අම්මා රස කෑම මේසයක් ලෑස්ති කරලා තිබ්බා. බලන්නකො මොනවාද උයලා තියෙන්නේ කියලා. ඇත්තටම මේ කෑගල්ලේ හැමෝටම මාර රසට කෑම උයන්න පුළුවන්. සිම්පල් මෙනු එකක් වුණත් මේ කෑම එකේ රස නම් මට ඇත්තටම තාම මතකයි. කාලා ඉවර වෙලා කාපු ඒවා දිරවන්නත් එක්ක අපි 4 දෙනා එකතු වෙලා ගේම් එකක් කරා. බලන් ඉන්නකෝ මං මෙතන ඉඳන් වොයිස් කරන එක නතර කරනවා. ඔයාලට බඩ පැලෙනකන් hina වෙන්න ඕන නම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන් ඉන්න. අපේ ගමේ ඔය පළවෙනි වාක්‍යද? ඒක එපා ඒක එපා. මේ මාත් දෙනවකට පොතයි නැගිටියක් පොතයි නංග. අම්මා බිස්කට්. චාර්ජර් එක ගහන්න කොහෙද? අම්මා බිස්කට්. මා නන්නේ. අපේ බිත්තර අම්මා බිස්කට්. අපි අම්මා බිස්කට්. අම්මා බිස්කට්. බිත්තර බිස්කට්. බිස්කට් බිස්කට්. බිස්කට් යකෝ. බිස්කට්. බිස්කට් බිස්කට්. යා බිස්කට් බිස්කට්. අම්මා බිස්කට්. බිත්තිය නෑ බිස්කට් බිස්කට්. කන්නේ බං බිස්කට්. අර කාමරේට ගහන්නකෝ. බිස්කට් බිස්කට්. ඔයාලා හිටියේ මට වෙන්නේ අම්මා බිස්නස් කියලා. අපේ අම්මා බිස්කට්. බිස්කට් බී බී කට්. බිස්කට්
ටින් එකේ ටික ටික no ටින් එකේ ටින් එකේ ටින් එකේ අයියෝ බිස්කට් නැති බිස්කට් නැති නෑ බිස්කට් නැති නැති බව දැනගත්තා. දැනගත්තා ඒක හරි හරිද එක හරිනද ඈ මට නවති කියන්නත් බෑ ඒ ගමේ අපේ ගමේ 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 කුකුලා ඌරා කුකුලහකෝ කුකුලා ඌරා කුකුලා කෑවා මේ සවුන්ඩ් දාන්නේ කොහොමද අපි ඕකම තමයි කුකුලා අපේ ගමේ කුකුලා උදේ 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 උරේ උදේ 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 පහට පහට පෙන්නන්න එපා පාට කියලා හොඳට පාවෙන්න කෑ ගහන්න කෑ ගහන්න කෑ ගහනවා කෑ ගහන්න කෑ ගහන්නේ නෑ කෑ කෑ ඈ කෑ ගහන්න මොකද මොකක්ද කිව්වඩයි හරි කෑ ගහ ඕන ඕන ඈ ඕන ඕන කෝල් ෆෝන් කියන තේරුණේ යාට ඕන 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 බෝන් එනවා ඕන ඕනේ වෙලාවට වෙලාව තාම තාම නමය තාම ඈ ලෝකේ හොඳට වීඩියෝ කෝල් තාම දහම තාම 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 10 නිදාගෙන නිදාගන්නේ හිටපු නිසා නිදාගෙන හිටපු නිසා ඈ නිදාගෙන 10ට නිදාගෙන නිදාගෙන දානේ නිදාගෙන දානේ නිදාගෙන නිදා ගන්නවා හිටිය නිසා ටික ටික අල්ලපු ගෙදර ඈ අල්ලපු ගෙදර තේරෙන්නේ අල්ලපු හාමුදුරුවෝ අයියෝ අල්ලපු ගෙදර අල්ලපු ගෙදර 100 දිගයි වාක්‍ය මගේ මගේ බල්ලා මගේ බල්ලා ආ බල්ලා 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 තමා ආ තමා සපා තමා 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 ආ තමා මගේ බල්ලා තමා බල්ලා තමා හපා තමා 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 බල්ලා තමා සිංහේ සිංහේ ආ සිංහේ මේකත් ගැහෙන්නේ නෑ අප්පා සිංහේ ආ සිංහේ සිංහේ තේරෙන්නේ සිංහේ බල්ලා තමා සිංහේ
හා සිංහයෙක්. සිංහයෙක්. ඇහෙනවා. සිංහල සිංහයෙක්. සිංහ හරි යෙක්. සිංහයෙක්. සිංහයා යෙක් ආ යෙක්. බල්ලා අවද මගේ බල්ලා තමා. බල්ලා තමා සිංහයා සිංහයෙක්. 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 බල්ලා තමා සිංහෙක් ආ බල්ලා තමා සිංහෙක් කියලා කියලා හිතාගෙන සිංහෙක් කියලා දන්නවා දනි හිතාගෙන හිතනවා බල්ලා තමා සිංහෙක් කියලා හිතාගෙන කියලා හිතාගෙන බලලා බලලා දැක්කම දැක්කම සෝපාව ආ සෝපාව ආ සෝපාව සෝපාව සෝපාවක සෝපා. පුටු සෝපා. උදියන්නේ බා සෝපා ව සෝපා ආ සෝපාව 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 යටට සෝපාව යට දුවනවා දුවනවා පුල්ලේ කියන්නේ මුල එක නම් මතක නැහැ මගේ බල්ලා බල්ලා මගේ ආ මගේ මගේ බල්ලා බල්ලා තමා ආ මගේ බල්ලා තමා මගේ බල්ලා තමා මතක නැහැ තමා ආ මගේ බල්ලා මගේ බල්ලා තමා මොකක්ද කියන්නේ ඇති අජෝ ගලවා හරි ඉවරෙන්නවා මේක නම් තේරෙනවා කියන විදිහට ඇස් ඇස් මගේ හොයන්න පුළුවන් කියලා. මෙයා කියද හොයන්න. කවුද කන්නාඩි. ඇස් තාත්තා ඇස් උනාවෙන්න පාකෝ ඇයි වටිනා උනේ? කන්නාඩි. අයියෙන් කියහම මට ඇහෙනවා. ඇහෙන්නේ ඇහෙනවා නෑ නේද එතකොට කොහොමද මෙයා කියන තේරෙනවා නෑ මෙයා කියන කට තේරෙනවා ඇහෙනවා මෙයා කියන තේරෙනවා තාත්තා අයිස් ඉස්සම ගන්න ඇස්. මොකෙද කඩාගෙන කන්නාඩි. කන්නාඩිය. ඇස් කන්නාඩි. මට බෑ කන්නාඩිය කන්නාඩි කන්නාඩිය තාත්තා ඇස් කන්නාඩිය හරි ඔව් තොප්පඩි හොයන්නේ. හොයන්නේ ඔව් ඒක. ඒක ඔළුව ඔළුව මන්න කිය ගැහෙනවා වගේ නේ ඔව්. ඇහෙනවා නේද කෙවින් කියන්නේ. නෑ ඔළුව උඩ. ඔළුව උඩින් ඔළුව උඩ හොඳට උඩින් උඩින් තියාගෙන. තියන්න තියාගෙන. මල්ලි තියාගෙන ඌ කියන එක තේරෙනවා පුල් එක වාක්‍ය මම කියන්න තාත්තා ඇස් කන්නාඩිය හොයන්නේ ඔළුව ඒක අය ඒක ඔළුව උඩින් තියාගන්න හරි. තාත්තා ඇස් කන්නාඩිය හොයන්නේ ඒක ඔළුව උඩින් තියාගෙන හරි මගේ
ඒ බලන්න. නැගණිය. නැගණිය. ඇඟට නැගණිය. 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 මගේ ඇඟට ඇඟට නෙවෙයි. නැගණිය. 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 නංගි නංගි නංගි. මගේ නංගි නංගි නේතු කම්ම නැගණිය. නැගණිය. ළඟට මගේ ළඟට මේ ළඟට ඇවිත් මේ නැගණිය. නැගණිය. ළඟට මගේ නැගණිය. නංගිට නංගිට කමන්න හරි නංගිට කමන්න කාමරය. කාමරේ වෙය පිරිසුදු. සුදු පිරිසිදු. පිරිසිදු. මිරිස් කුඩු පිරිසිදු පිරිසිදු පිරිසි පිරිසිදු. දෝදු පිරිසිදු. පිරිසිදු. මිරිස් කුඩු අයියෝ කාමරේ මිස්කුණු ගේම කරනද අතු ගන්නවා නෑ නෑ. පිරිසිදු. පිහිනවා අනේ නෑ පිරිසිදු පිරිසිදු. පිරිසිදු පිරිසුදු කරනවා කියලා කරනවා කියලා හැම දෙයක්ම හැමදාම හැම දෙයක්ම හැම දෙයක්ම ඇඳ යටට. අන්ද ඇඳ යටට. ඇදලා ඇඳ යටට. ඇඳ යට යටට. යටට යටට. තල්ලු කරනවා. තල්ලු කරනවා හරියයි. දැන් සම්පූර්ණ එක. ෆුල් එක. ෆුල් එක කම්ප්ලීට් කකුළු දාස යකෝ මුල ඉඳන්. ඔක්කොම කියපන්. ඔක්කොම කියපන් මුල ඉඳන් ඔක්කොම කුණු ටික අයියෝ මට බෑ අයියෝ මුළු කියන්න වාක්‍ය මුල ඉඳන් අකට කියන්න. කරයි වාක්‍යම කියන්න අපේ නංගි කාමරේ අස් කරනවා කියලා හැම දෙයක්ම හැම දෙයක්ම ඇඳ යටට තල්ලු කරනවා. තල්ලු කරනවා නිවන් දැක්කා වගේ උකුත් නෑ නෑ. ලිප්ස් වලින් කියන්න ඕනේ සද්ද නැතුව ලිප්ස් කියන්නේ මොකද කියන්නේ? නෑ නෑ උකුත් දැන් පොඩ්ඩක් ඉඳපො අදන් කියනවා නෑ මගේ ඈ බුලුවේ කුට්ටු වෙනවා මගේ තල්ලු කරනවා. අල්ලු තමයි කරන්නේ යාළුවා මගේ යාළුවා. තව අද මගේ යාළුවා මගේ යාළුවා දවල්. නෑ තව යා. තව තව මිනිත්තු ඈ මිනිත්තු දීවා. මිනිත්තු හරියට කියන්න. හරියට තමයි කියන්නේ හරියට තමයි කියන්නේ වීඩියෝ එක වෙවුල නේ. මිනිත්තු මිනිස්සු. මිනිත්තු මිනිස්සු. මිනිත්තු මිනිත්තු. පහක් පහ. කියලා ඈ කියලා ගියා. කියලා ඉඳලා. කියලා ඈ කියලා කියලා කියලා. කියනකොට
යනකොට නෑ කියනකොට ඈ කියනකොට කොට කොට වේ කියනකොට එනකොට නෑ කියනකොට කොට තියනවා කියන කැල්ල කියපම් මං ඉන්නකොට අයියෝ ඉන්නකොට නෙවෙයි ඔක්කොම කොට කියනවා තේරෙන්න කියන්න කියන ඈ කියන කියලා කියනකොට තියලා කියනකොට කියනකොට අන්න කියනකොට කය කය පැය දෙකක් ඈ දෙකක් පැය 30 පැය දිහා තමයි පැය දෙකක් පැය 3 දෙකක් අඩු කරපන් දෙක දෙකක් පැය දෙක. ඔව්. ගත වෙනවා ඈ ගත වෙනවා නතර වෙනවා නෑ ගත වෙනවා ගත වෙනවා ගත ගියා ලොකු ගියා මගේ යාළුවා ඔව් ඉද්දි ඉන්දි නෙවෙයි මගේ මගේ යාළුවා තව තව මිනිත්තු මිනිත්තු 5ක් 5 කියලා කියලා කියනකොට ඉන්නකොට කොට කොනමන්දනි මිනිත්තු 5ක් කියනකොට ආව කියනකොට පැය පැය දෙක දෙක ගත වෙනවා ගත වෙනවා හරි පාසල් පාසල් නෑ නෑ එහෙම නෑනේ ක්‍රීඩා ගියා පාසල් අතු ගන්නවා ක්‍රීඩා ගියා නෑ පාසලට යනකොට කොත්තන්නේ ක්‍රීඩා මුල ඉඳන් කියන්න පාසල් පාසල් ක්‍රීඩා කියන කොහොමද කරන්නේ ක්‍රීඩා මෝලයක් කියලා ගහනවා. වෙන්න බං ක්‍රීඩා ක්‍රීඩා ඉස්සරහ පාසල් ක්‍රීඩා ස්පෝර්ට් ස්පෝර්ට් මීට් ඒක තේරුණා අරක තේරෙයි අයි කමන්නේ පාසල් ක්‍රීඩා පාසල් ක්‍රීඩා ක්‍රීඩා උලලේදී උලේදී ඒක නෑ උලලේදී අපේ කණ්ඩායම අයියා අයියා නෙවෙයි කණ්ඩායම කණ්ඩායම ඔව් කණ්ඩායම එකමුතුවේ එකමුතුව එකමුතුවේ වැඩ ඕන ඇයි එකමුතුවේ මගේ පැක් පයින් ක්‍රියා ගියා නෑ ක්‍රියා කරා ගියා නෑ ක්‍රියා දැන් කියන්න ක්‍රියා ගියා ක්‍රීඩා දින්න ක්‍රියා ගියා ක්‍රීඩා A few moments later. ඇක්ටිවිටීස් ඒක සිංහලේ සිංහලේ මොකද්ද කියන්නේ ඒකට ක්‍රියා කළ නිසා කරපු නිසා කළ නිසා අවසානයේ ප්‍රථම ස්ථානයේ දින ට්‍රාන්ස්ලේටර් දින්න දැන් කියන්න හරියට මතක කියන්න ගැනීමට
ගැනීමට අන්තිමට අන්තිමට ගැනීමට වින්න දිනා ගැනීමට තේරෙන්නේ නැහැ අකෝ. ගැනීමට බලන්න. තේරෙන්නේ නැහැ. දිනා ගැනීමට. දිනා ගැනීමට. දිනා ගැනීමට. ආ හැකියි හැකි විය. දැන් කියන්න මොකද පාසලේ ක්‍රීඩා උළෙලේදී අපේ කණ්ඩායම අපේ අයියා අයියෙක් ගන්නවනේ අපි අය කියන්න. පාසල් ක්‍රීඩා උළෙලේදී අපේ අපේ කණ්ඩායම එකපොතුව කටයුතු කරපු නිසා අපිට ප්‍රථම ස්ථානය දිනා ගන්නට හැකි වුණා. රිමෝට් කරිකම නාරි කිව්වා මගේ දුරකථනය දුවලා. දුරකථනය දුරකථනය. හොයන්න ඔයාගේ නෑ හොයන්න හොයන්න. ඔව් එහිම මගේ දුරකථනය මාගේ දුරකථනය හොයන්න හොයන්න. එහිම ගේම එතනම 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 තෝච් එතනම තෝච් රෝල්ස් තෝච් එක සෝකයිගේ තෝච් එක ටෝච් එකේ එක ටෝච් එක දාලා හොයන සර්ච් හොයනකොට හොයන නෑ එහෙනම් කොට කිව්වනේ මම කොට කිව්වනේ මම හොයන විතරයි කිව්වේ හොයන මම හොයන මම ඔව් හොයන මම අන්තිමට දෙපාරක් අහනවා පුතේ ඒක ඇඳේ නෑ ඒක ඇයි නෙමෙයි ඒක ඒක මගේ මගේ අතින්ම අතේ අතින්ම අතටම අතින්ම අතනම අතින්ම කොහොමද කියන්නේ අතින්ම අතම අතන අතනම මගේ අතේම මගේ අතේම ඒක නහුණා තමයි කියනවා තියෙනවා ඒ ඇද්ද අද්දනේ ඒ ඇති ඒ අතේම තියෙන්න ඇති අතේම තියෙනවා මගේ අතේම තියෙනවා ඒත් ආපන්නේ තවම හොයනවා හොයනවා කියන්නේ නෙවෙයි මූල මොකක්ද මගේ මගේ දුරකථනය දුරකථනය හොයන්න හොයන්න එහිම හැමතැනම මෙතන තමයි කොහොමද එතන එතනම තෝච් එක දාලා හොයන මම අන්තිමට අන්තිමට ඒක මගේ අතේම තිබ්බා තියෙනවා ඒත් තවම හොයනවා අතනම හොයනවා අතනම නෑ තෝච් හොයනවා හරි අයියෝ ඌවා කියලාන්නේ ඌවා කිල්ලනවලු කියන්නද අහමනේ නෑ නෑ ස්ටොප් වුණා සින්දු ඉන්න කියන්න හා කියන්න ඉන්න දැන් ඇහෙන්නේ නෑනේ ආයි කොන්ද ඇහෙන්නේ Wi-Fi පටන් ගත්තද පටන් ගත්තා ඔව් පටන් ගත්තා ඔව් දැන් මම රාජ්‍යයක් කියන්නේ Wi-Fi කුමාරු කියන්නේ Wi-Fi
Wi-Fi. වයි Oh, Fi. වයි මට මොනවද කියන්නේ? Wi-Fi. වයි වයි Wi-Fi නේ. Wi-Fi. ඇහෙන්නෙම නෑ Fi. ඇහෙන්න නෙමෙයි කියන්නේ. Fi. කොහොමද මට එන්නේ කියා ගන්න බැරුව ඉන්න හරිද? මටත් තමයි. Wi-Fi. Wi. වලි Wi. Wi. Ai Wi. Wi-Fi. වලි Wi-Fi. Wi-Fi. වයිෆයි Ah, Wi-Fi. නැති. නැති නාම. උනාම ගෙදර. ගෙදර හැමෝම. හැමෝම එකිනෙකා. ඉල්ලගත්තා එල්ලගත්තා. එකිනෙකා. ගියා එළියට ගියා එකිනෙකා. ප්ලීස් එකිනෙකා. කොහොමද කියන්නේ? Each other. Each other. Each other. එකිනෙකා. එකට එකිනෙකා. Each other. එකට ගියා එකිනෙකා. Each other. එකිනෙකා. එළියට ගියා එකිනෙකා. ඒ තේරෙන්නේ නැද්ද අප්පා? කොහොමද කරන්නේ? ඇහෙන්නෙම නෑ නෑ ඇඳ කියන්නේ නෑ. එකිනෙකා. මුලින් ඉඳන් ගන්න Wi-Fi. වයිෆයි නැති වුණාම නැතුණාම ගෙදර හැමෝම ගෙදර හැමෝම එකිනෙකා. ඒක හින්දා එකිනෙකා. 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 ඔල් ඔලු නෑ. එකිනෙකා. එකිනෙකා. Each other. එකිනෙකා. එකට සාකච්ඡා කරා සාකච්ඡා කරනවා. එකිනෙකා. එක දිහැ එකිනෙකා. එක එක්කෙනා එකිනෙකා Ah, ekinekaa. That's the point. Diha. එකිනෙකා Diha. දිහා Oh. Balala. Ekinekaa diha. Balala. බලාගෙන Balala. Pusa. Balala. බයිලා Baila නෙවෙයි. Balala. බල Balala nyam. Balala. තේරෙන්නේ Pusa. පූසා Balala. බල්ලා Balala. බලලා එනවා. දිහා බලලා අපිට මෙච්චර මෙච්චර තීන්දුව නතර වුණා. හරි මේක තමයි වාන්සේ වැළුවේ හොඳට හොඳ හොඳින් හොද්ද හොද්ද හොඳ ඈ හොඳට ට නෑ මට වෙන එකක් ඇහි හොඳ good. හොඳ good. එයාට මොනවා එකක් ගන්නේ. හොඳට හොඳට මම සද්ද කිව්වේ හොඳට අම්මට කොයි බොලේ හොඳ මනුස්සයෝ මාන්නට ගියපන් මනුස්සයෝ මිනිස්සයෝ ආ දැන් හොඳ ඉන්නවද ඉන්නවැති ඉන්නවද ඉන්නවද ඕනද නෑ ඇත්ත ඇත් ඇත්ත ඒත් ආවම තවම හොයනවා හොයනවා දැන් කිය මට මතක නෑ Wi-Fi වයිෆයි නැති වුණා නැතුවාම නැතුවාම ගැති වුණාම ගෙදර හැමෝම බලලා එකිනෙකා දිහා බලලා බලලා අපිට අපිට මෙච්චර
මෙච්චර මහන්සි මෙච්චර ඈ මෙච්චර මෙච්චර මට මෙච්චර සේව කරා මෙච්චර 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 ටික ටිකක් නෙවෙයි ටික අයියෝ මෙච්චරක් මෙච්චරක් නේ වැලි මෙච්චරක් වැලි මෙච්චරක් එච්චර මෙච්චර මෙච්චරක් අම්මා මෙච්චරක් කෝල් හකිනවා ආයි නතර වෙනවා කෝල් හකින ඔයාලගේ අම්ම ගන්න. ඕ හරිනේ අපේ අපේ ඔව් සෙට් එක ආ? සෙට් එක අපේ සෙට් එක බේස් එක. දෙස් එක නෙවෙයි හරිනේ සෙට් එක සල්ලි. සෙට් එක සෙට් එක. අපේ සෙට් එක අද අතන. මෙතන. අතන මෙතන නෙවෙයි නේ අද අපේ සෙට් එක අපේ සෙට් එක. අද අද. සද්ද ආ? සද්ද නටනවා. නෑ නටන්නේ සද්ද සද්දේ. සද්දේ. සද්ද නොකර ඉමු උඩ. නොකර කොතන? නෑ නොකර ඔතන. නොකර තොටලයිද. මට ළඟ ඒක ඇහුණා මට ඉමු ඉමු. ඉමු කමන්නේ කියලා කියලා. තීරණය ආ? තීරණය තීන්ත. තීරණය තීන්ත ගන්නවා. තීරණය තියෙනවා. තීරණය තීරණය. තීරණය කරපු මොහොතේම කරපු මොහොතේම පොත. මොහොතේම පොතේම. මොහොතේම මොහොතේම කාටත් කට. කාටත් අදත්. කාටත් කටත්. කාටත් නෙවෙයි කාටත් ආ? කාටත් කහට. කමතක් අයියෝ කාටිකවක් කරනවා කාටත් කාටත්. ඔව් කාටත් වඩා වඩා ගත්තා. අයියෝ ගත්ත නෑ වඩා වඩා. වඩා සද්දෙන් සද්දේ. සද්දෙන්. හිනා වෙලා ආ? හිනා වෙලා හිනා වෙලා. අල්ලපු අල්ලපු. ගෙදර අල්ලපු සීයා. අල්ලපු දියා නෙවෙයි අබ්බා අල්ලපු ගෙදරක් ගෙදර අල්ලපු ගෙදර. අල්ලපු ගෙදරක් මම ඒකට ඕපන් දැක්කේ අල්ලපු ගෙදරක් අල්ලපු ගෙදර අත්තා. ගෙදරක් අයියෝ ගෙදරක් අල්ලපු ගෙදර. ගෙදරක් තමයි ඉතින් අම්ම කලේ අපේ ජොලියට අපේ කොටියා. කොටියක් නෙවෙයි ජොලියට තොටියා. ජොලියට කෙටියට. ජොලියට ආ? ජෝ තෝ. අපේ ජොලියට අන්න ජොලියට ජොයින් ටොයිලට්. නෙවෙයි එහෙලා. ජොයින් ආ? ජොයින් ටොයි. නෙවෙයි එහෙලා.
join හා join තොයිල් join තොල් එන්න කියන්නේ දෙන්න තමයි යකෝ කියන්නේ join ජොලි join ජොයින් අන්න join එනවා වෙනවා කියන්න මුලින් හා කියන්න මොකද්ද මුලින්ද මුලින් ඉඳන් මතක නැහැ අපේ සෙට් එක සෙට් එක අද ශබ්ද නොකර යනකොට නෑ අද අද ශබ්ද නොකර යනකොට යනකොට කියන්නේ අපේ සෙට් එක අපේ සෙට් එක අද ශබ්ද නොකර සද්ද නොකර ඉමු ඉමු කියලා තීරණය කරපු ලිඳට යමු දැන් කැලලා කිව්වා ඈ අයියෝ මොකද කියලා තීරණය කරපු කියලාත් එක්කලා කියලා තීරණය ආයි කියන්න කියලා තීරණය දීගට කොහෙන්ද දීගට කොහෙද කොහෙද යන්නේ තීරණය ඈ තීරණය තියෙන තැන කියලා තීරණය තීරණ තීරණය කරපු මොහොතේම කාටත් වඩා සද්දෙන් සද්දෙට hina වෙලා අල්ලපු ගෙදරත් අපේ ජොලියට join නෙවෙයි ජොලි එකතු කියහන්කෝ එකතු join වෙනවා හරි ඔන්න ඉතින් හිනා වෙලා සතුටින් ඉඳලා අවසානයේදී දුකින් නුනත් ආයෙමත් අපි යන්න පිටත් වුණා. මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් thank you. ආයෙමත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එන්න.